තිස්ස කුට්ටිආරච්චි ගෑස් පිපිරීම ගැන කියපු කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරනවා. ගෑස් පුපුරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදුවනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප පමණක් බවත් ඒ මහතා කියා සිටියා. ඉතාමත් පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්ධව බවත් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළා. තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තමයි ඔහු මේ බව කියා සිටියේ. මෙම තත්ත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා. හොඳයි ඉතින් කොහොම හරි පහුගිය දවස්වල වම්බොට්ටක් නිසා ප්‍රසිද්ධ වුණ මේ තිස්ස කුට්ටිආරච්චිගේ ගෑස් ගැන කියන කතාව සම්බන්ධයෙන් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.